හිතුවා අය එන ගමන් කියලා. මං ඇවිල්ලා ගොඩක් වෙලා නංගි. ගෙදරට වෙලා ඉන්න හිතෙන්නේ නැහැ ඉතින්. මං ටිකක් එහෙම වුණ වෙලාවෙවත් මනීෂා ඇවිල්ලාද කියලා බලන්නයි මං ඔයාලට කෝල් කරේ. මං පැය දෙකක් විතර තිස්සේ එළියේ හිටියේ නංගි. අනේ පව් අප්පා. අයියා එන්නකෝ ඇතුළට. ඇවිල්ලා වාඩි වෙන්න. මම මොනාරි හදලා දෙන්න. එන්න. කමක් නැහැ නංගි. එහෙම හරි නැහැනේ. එන්න අයියා ඇතුළට. නංගිට පුළුවන් නම් අර දැන් නංගි ලියපු කදිරි පොලේ දෙනවද මට? හරි. ඔයාගේ අකුරු හරියම ලස්සනයි නංගි. මම මේක සෝෂල් මීඩියා දැම්මට කමක් නැහැනේ. කමන්නේ ගන්න. ඒක හරියම ලස්සනයි අයියා. ඇත්තට කොහොමද ඔයාලට ඔක කල්පනා වුනේ? ඔයාලා දෙන බේරි වැවලක මාරුනි පොරි කියලා දියද? මනීෂයෙන් මාත් එක්ක ඔයවත් යන්නේ නැහැ නංගි. මං ඒ වෙලේ වැව ගාව හිටියේ. මට ඒ වෙලේ හිතුණා මනීෂත් මාත් එක්ක හිටියා නම් කියලා. ඒ වුණාට ජිම් බෝතල් 2මාරකට බේරවැය වෙරි කරන්න බැරි වෙයි අයියා. ඊට වඩා බරට ඕන තරම් කඳුළු බේරවැවේ තියෙනවා. ෂා. ඔයාට අපූර්ව අදහස්නේ තියෙන්නේ නංගි. ඔයා දන්නවද නංගි? ටී.එස්. විලියම් කියලා ඉංග්‍රීසි කවියෙක් කියලා තියෙනවා. ආකෘතික පරිසවාප්ත භාවයන්ට එක්වුණු අර්ථවත් මනෝභාවයන්ගෙන් කවිය නිර්මාණය වන්නේය කියලා. ඉතින් මටත් හිතෙන්නේ ඔයාටත් අර්ථවත් මනෝභාවයන් තියෙනවා. මෙයා බොරුවට වර්ණනා කරනවා. මට කවි ලියන්න බෑ අප්පා. එහෙම නෙමෙයි. ප්‍රතිභාව තියෙනවා නම් ඕනම කෙනෙක්ට කවියෙක් වෙන්න පුළුවන් නංගි. ඔයා කැමති නම් මම ඔයාට පොත් ටිකක් ගෙනල්ලා දෙන්නම්. ඔයා බලලා ඉගෙන ගන්න. මට පොත් කියවන්න කම්මැලි අප්පා. ඔයාට බැරිද මට කවි ලියන්න උගන්න? සුළු දෙයක් නේ. අපි වෙලාවක් දාගෙන කතා කරමු. Ani, thank you so much.